සුබ දවසක් සියලු දෙනාට. අපේ ලැබ් එක තමයි plant taxonomy and conservation. මෙහිදී ගොඩක් සිද්ධ වෙන්නේ plant සම්බන්ධ research. මෙහිදී research සම්බන්ධ කටයුතු සිද්ධ වෙන්නේ Dr. හිමේෂ් ජයසිංහ සර්ගේ මූලිකත්වයෙන්. අපි කරන්නේ plant herbarium samples හදන එක. එහිදී collection, pressing, drying and mounting මේ ස්ටෙප්ස් වලට අදාළ herbarium specimen preparation procedure එක සිද්ධ වෙනවා. මේ හදන ස්පෙසිමන් අපි ජාතික ශාකාගාරය එහෙම නැත්නම් National Herbarium පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකේ තමයි තියෙන්නේ. මේකේ අපි මේවා ඩිපොසිට්ස් කරනවා. එතකොට මෙහිදී අපි ෆීල්ඩ් එකේදී කලෙක්ට් කරන plant sample සිප්ලොක් බෑග් වලට කලෙක්ට් කරගෙන ඒවා ලැබ් එකට ගෙනල්ලා ලැබ් එකේදී තමා මීට අදාළ ඉතුරු ස්ටෙප්ස් සිද්ධ කරන්නේ. එතකොට අපි කලෙක්ට් කරන් එන සෑම්පල්ස් ලැබ් එකේදී ඩ්‍රයි කරලා ෂීට්ස් වල මවුන්ට් කරනවා. එතකොට අපි බලමු කොහොමද මේ ස්ටෙප්ස් එකින් එක සිද්ධ වෙන්නේ කියලා. මෙතෙන්දී අපි කරන්නේ අපි කලෙක්ට් කරපු සෑම්පල් ප්‍රෙස් කරලා ඒවා ඩ්‍රයි කරන්න කලින් හදන ස්පෙසිමන් පැක් එක හදන්න. ඒකට ඕන කරන ද්‍රව්‍ය තමයි මෙතන තියෙන්නේ. මේ අපි ෆීල්ඩ් ගිහිල්ලා ගෙන ආපු plant sample, පත්තර, කාඩ්බෝඩ්, මේ wooden frame, පැක් එක ගැට ගහන්න අවශ්‍ය කරන පටි. එතකොට මුලින්ම අපි මේ වගේ wooden frame දෙකක් අතර තමයි මේ පැක් එක ගහන්නේ. එතකොට මේ අපි ගෙනාපු ස්පෙසිමන් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් අතර arrange කර ගන්න ඕනේ. එතකොට මේ විදිහට ස්පෙසිමන් එක plant sample එක පත්තර කොලේ උඩ තියලා අපිට ෆයිනල් මේක ඕන විදිහට, ඒ කියන්නේ මේකේ ඩීටේල්ස් හොඳට පේන විදිහට මේක පත්තර කොලේ උඩ arrange කර ගන්නවා. එතකොට මේ leaves වල upper surface එක lower surface එක දෙකම පේන විදිහට leaves arrange කර ගන්න ඕනේ. දැන් මේ leaves වල upper surface එක පේනවා. අපි මේ branch එක මේ විදිහට lower surface එක පේන විදිහට හදා ගන්නවා. මේ සෑම්පල් එකේ මේක පොඩ්ඩක් 3D විදිහට තමයි තියෙන්නේ. අපි මේක ෂීට් එක මවුන්ට් කරන්න ඕන විදිහට මේ විදිහට
මේක මේකේ arrange කරගන්න ඕනේ. මේකේ details විදිහට මෙතන මේකට අදාළ fruits තියෙනවා. ඒවා පේන විදිහට මේ sample එක මේකේ arrange කරගන්න ඕනේ. අපි මේ විදිහට මේ පැක් එක ගහන්න ඕන ස්පෙසිමන් ඔක්කොම එක පැක් එකකට arrange කරගත්තා. මේ හදාගත්ත පැක් එක අපි මෙන්න මේ විදිහේ wooden frame දෙකක් අතර තියලා මේ විදිහට වගේ ගැට ගහන්න ඕනේ තද වෙන්න. මේ අපි හදාගත්ත ස්පෙසිමන් පැක් එක අපි මේක ඩ්‍රයර් එකේ දාලා ඩ්‍රයි කරනවා. එතකොට මේ ඩ්‍රයි කරන පීරියඩ් එක අපි සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් අතර කාලයක් මෙන්න මේ ඩ්‍රයර් එකේ මේ විදිහට තියලා මේ තියෙන්නේ අපි ඩ්‍රයර් එකේ දාලා ඩ්‍රයි කරලා ගත්ත ස්පෙසිමන් සාම්පල්. එතකොට මේ තියෙන්නේ හොඳට ඩ්‍රයි වුණ ස්පෙසිමන්. අපි ඊළඟ ස්ටෙප් එකේදී කරන්නේ මේ ස්පෙසිමන් හර්බේරියම් ෂීට්ස් වල මවුන්ට් කරනවා. හරි. අපි මෙතෙන්දී කරන්නේ ඩ්‍රයි කරපු හර්බේරියම් ස්පෙසිමන් හර්බේරියම් ෂීට්ස් වල අහලවලා වවුච් ස්පෙසිමන් හදන process එක. මේකට කියන්නේ මවුන්ටින් කියලා. එතකොට අන්තිමේට අපි හදන මෙන්න මේ වගේ වවුච් ස්පෙසිමන් අපි ශාකාගාරේ එහෙමත් නැත්නම් නැෂනල් හර්බේරියම් එකේ ඩිපොසිට් කරනවා. එතකොට මේ ස්පෙසිමන් හදන process එකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මේ වවුච් ස්පෙසිමන් එක මවුන්ට් කරමු. මුලින්ම data label එක මේ sheet එකේ right side එකේ මෙන්න මේ පල්ලෙහා corner එකේ තමයි අලවන්නේ. මේ විදිහට. ඊට පස්සේ අපි පොකට් එක left side එකේ පල්ලෙහා corner එකේ මේ විදිහට අලවන්න ඕනේ. ඊට පස්සේ අපි අදාළ plant sample එක මේ sheet එකේ මවුන්ට් කරන විදිහ අපි මෙන්න මේ විදිහට බේසික් අයිඩියා එකක් ගන්නවා මේ විදිහට තියලා කොහොමද මේක මවුන්ට් කරන්න කියලා. ඊට පස්සේ
මේකේ මේ ගම් ගාද්දි මෙන්න මේ හැම පාර්ට් එකක්ම හොඳට කවර් වෙන විදිහට, ඒ කියන්නේ මේවා හොඳට මේ ෂීට් එකේ මවුන්ට් වෙන්න ඕනේ. ඒ හින්දා මේ හැම පාර්ට් එකක්ම කවර් වෙන විදිහට හොඳට මේ කෙමිෆික්ස් ග්ලූ එක තමා ගන්න, ඒක ගා ගන්න ඕනේ. මේක දැන් අපි මෙහෙම ෂීට් එකේ මේ විදිහට මවුන්ට් කරගන්නවා. ටිෂු. මවුන්ට් කරලා ඉවර වුණා. හර්බේරියම් ස්පෙසිමන් එකක් තමා මේ තියෙන්නේ, වවුචර් ස්පෙසිමන් එකක්. එතකොට මේකේ මෙතන ලීව්ස් ගත්තොත් එහෙම ලීව්ස් හොඳ උඩ පැත්ත, ඒ වගේ මේකේ යට පැත්ත හොඳට වෙයින්ස් පේන විදිහට අලවපු ලීව්ස් වෙනම තියෙනවා. එතකොට මේ ස්පෙසිමන් එකේ නම් ෆෘට්ස් නැහැ, ඒ වුණාට ෆ්ලවර්ස් තියෙනවා. එතකොට මේ ස්ටෙම් එක තද තැන්වල හරියට මවුන්ට් වෙන්නේ නැති තැන්වල අපි මේ විදිහට ටේප් එකකින් ඒ තැන් ෆික්ස් කරනවා. ලේබල් එක මේ විදිහට, පොකට් එක මේ විදිහට තියෙනවා. මේක තමයි හර්බේරියම් ස්පෙසිමන් එකක ෆයිනල් අවුට්පුට් එක.